හලුවනේ මේ තියෙන්නේ අපේ යෝධ සරුංගලේ මේ नेतमुई माई තමයි හැදුවේ रुको जरा सबर करो बोला धक्का मुक्की नहीं कर මොකද කියන්නේ මේ අද යවන්න තමයි හදන්නේ දැන් යනවා අපි කඩේට නූල් පන්දුවක් ගන්න සයිස් 15 තමයි යවන්නේ දවස් දෙක තුනක් ගියා මේක හදලා අලවන්නත් එක්ක ඔක්කොම টොප් බඩු දාලා ඔක්කොම හදලා තියෙන්නේ CTI කෙනෙක් බලාගෙන ගියායි දන්නේ මේ एकदा 600 විකුණනවා කැමති එක්කෙනෙක් ඉන්නවා නම් අරගෙන යාළුවනේ වෙලට යන්න හදන්නේ ගමටම එකයි 3-4ක් තිබ්බට මේ වගේ එකක් නෑ පිටිපනටම එකයි දැන් මේක දකින්න සදෙව්ල හැම මේ උත් කියාගෙන එන්න එපා හරිද දන්නවා ඔයා මේක බලනවා කියලා සදෙව් හරිද මේ වගේ ඒවා ඔයාලටත් හදන්න බෑ හරිද මේ දැන් මේ නූල් බෝලෙත් ගත්තා යවන්න තමයි හදන්නේ උටවත් ඒක උස්ස ගන්න බෑ සයිස් 15 නූල් බෝලෙත් ගත්තා සරුංගලෙත් තියනවා දැන් වෙලට යන ගමන් ඉන්නේ යාළුවනේ අද අපි දැන් සරුංගලේ ගැට ගහනවා ඒක රෙකෝඩ් වුණා හොඳයි නම් ලයික් එකක් දාන්න යාළුවනේ හරි වෙල ඉස්සරහා තියෙන්නේ දැන් සරුංගලේ ශේරියාව දාලා ගැට ගහගෙන ගමන් ඉන්නේ නූල ගැට ගහගෙන ගමන් ඉන්නේ මම වැඩිය දන්නේ හරි දැන් ඊට පස්සේ මේ දැන් මගේ ඔක්කොම වීඩියෝස් වලට views 7000 ගාණක් 5000 ගාණක් ඒ වගේ ගොඩක් views වැටලා තියෙනවා ඒ වගේම දැන් මට මේ subscribesලා ඉන්නවා 950 ගාණක් ඉන්නවා එතකොට දැන් මේ වීඩියෝ එක බලන ඔයාලා අනිවාර්යෙන් මේක අනිවාර්යෙන් 1000 ගාණක් views වැටෙනවා එතකොට ඔයාලා අනිවාර්යෙන් මේ subscribe එක වාගෙන යන්න මොකද මේ මට තව 18 subscribesලා 50ක් වගේ තමයි ඕනේ වෙන්නේ ඒක ඔයාලා අනිවාර්යෙන් මට දාලා දෙන්න subscribe කරන්න මේ වීඩියෝ එක බලන හැමෝම මම වීඩියෝ ගොඩක් දැම්මා ඒකින් ඒ subscribersලා මදි views ගොඩක් තිබ්බට ඒ හින්දා අනිවාර්යෙන් මේ දැම්ම like එකක් දාලා වීඩියෝ එක බලලා subscribe කරන්න 1000 වෙන්නෝ තව subscribers 1000 වුණොත් තව සරුංගලයක් ආවනවා challenges ගොඩක් තියෙනවා ඒ හින්දා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න channel එක හැමදාම සරුංගල් යවන ෂැඩෝ ඉන්නවා ෂැඩෝ බයයි වාහන වලට හැබැයි ආ වෙලෙත් ඉන්නවා ළඟට ෂැඩෝ ෂැඩෝ අපිත් එක්ක දිගටම ඉන්නවා හැමදාම සරුංගල් යවන අපි හැමදාම සරුංගල් යවදී ෂැඩෝත් එනවා එයා ගිහින් අපිට ලොකු උදව්වක් දෙනවා අපිත් එක්ක තනියට ඉන්නවා රැ වෙනකම් එයා ඉන්නවා සරුංගල් යවන්න netumලාට යනවා ෂඩා මේට එන්න අපි දවස් දෙකක් මහන්සිලා තමයි සරුංගලේ හැදුවේ දැන් ඉතින් යවන්න හදන්නේ මේ අද සරුංගල් ගොඩක් තියෙනවා අද කො 5 minutes later සරුංගලේ නා යවනවා නැතුම් බොහොම අමාරුවෙන් තමයි යවන්නේ අද සරුංගල් ගොඩක් තියෙනවා අතනත් එකෙක් ඉන්නවා මාළුවෙක් අතනත් කෙම්බෙක් ඉන්නවා ගෙම්බ නම් සාදෙව්ගේ අතනත් මාළුවෙක් අත ගැපුණා අතත් කපාගෙන වැල්ලෙත් දන්නේ අරන් ගිහලා ගන්න විසල කියලා නැත්නම් අතනත් මාළුවෙක් අතන ගෙම්බෙක් අතනත් මාළුවෙක් අතනත් මොනරෙක් ගොඩක් සරුංගල් තියෙනවා
ෂැඩොත් යනවා අපිත් එක්ක. ෂැඩා. සරුංගල 15 minutes later. හරි. යාළුවනේ අමාරුව යවා ගත්තා. නැතුම්ගේ අතක් කැපිලා ගියා. හරි අල්ල. හරි. අතයින්ට මම අල්ලලා ඉන්නේ. නූල් ටිකක් දියු. උඩ ගියා උපදාලා. හරි නූල් ටිකක් දියන්නේ තිබ්බා ගන්න බුලා. ඈ? ගැට ගහගමු මේ නූල් ටිකක් දීලා මේ මදි. තාත්තයි අංකල් කෙනෙකුත් එනවා මෝඩයාගේ අංකල් කෙනෙක්ට. තියකෝ නූල් ටිකක් දියන් බය වෙන්නේ නැතුව. දැන් අල්ලන්නේ. අංකල් ඒ නායකුත් යනවා තන. අර කළු නාය අනේ. නූල් ටිකක් දියන්න නැත්තම් පාත්තේ. බොහොම අමාරුවෙන් ගේමක් දීලා අතත් කපාගෙන නැතුව උඩ ආවා ගත්තා. ඒ පාත් නූල් ටිකක් දෙනවා. දැන් අපි හිතන ෂඩා අයින්. නූල් ටිකක් දීගෙන. ෂඩා මඩ නාලේනවා. සුපිරි උලක් ආව ගමාරි උඩට දාගත්තා කොල්ලා. A few moments later. ලොකු ලොරියකුත් එනවා ඒ ඔස්සේ. ඕන්නම් බං. අන්න නූල් බෝලේ අල්ලගන්න. අතින් අතෑරිය. යා. මාමා අල්ලගන්න. හරි ගාන. යකෝ හරි. අම්මේ මම අල්ලගින්නේ. අතක් කැපිලා මුගේ. ඒ අල්ලගන්න මේ නූල. බෝලවද තියයි. ඔම්මෝ අර තියෙන. ආගේ අංකල් ෆොටෝ ගන්න. ඒ අංකල් ඉන්නේ යකෝ. අර මේ ගහේ නෑ බාගන්න නූල් ටික දාගන්න බිමට. ඈ නූල් ටික ගන්නවා ඉතින්. ඔන්න වැරදි. පොල්ලත්තේ මට හිතෙන්නේ. හරි උඩට. හරියට. ඒකත් කරුමෙට මෙතන වැටලුණා යාළුවනේ. අර තියන්නේ. සරුංගල තියෙද? ගනින්න. එදපන්. දහ. දත් කොහෙද ගියේ? නූල බලයි යමුකෝ එදපන්කෝ. කැඩුණාද? උරුල්ලේ? ඈ දැන් ගුරුල් සරුංගල. ගත්තද නැහැ ගා. මොකේ කරි ගත්තත් දන්නේ නැහැ යාළුවනේ. බලගෙන මගිල බලන්න. බලපන්. ගහලා හරි ගන්න ඕන. දුවපන්. යාළුවනේ මේ නූල සූම් වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත් නෑ යස්සේ. පිටිකටික එතකන් අදිමු. එන්නකෝ. තනිය අදින්නත් බෑ එකwideකින් කැමරාවල් එක. ඒ මොකක් හරි වුණා ඒකට. ඔව්. නෑ ගියේ නෑ. කොහෙට හරි ගැහුවා ඒක ගිහින්. සරුංගලේ නෑලු යාළුවනේ. බලමු අපි ගිහිල්ලා. දන්නේ නූල පස්සේ යන්න. 1 hour later. අර දින්නේ ගිය වැදුනා. අන්න රැල්ල දෙනවා. යාළුවනේ
අතනින් නූල ගිහින් තියෙනවා. දැන් මේ මාමලා කට්ටිය මේ ගහේ පැටලුණා උදව් කරනවා කට්ටියක් ගන්න. එතකොට මේ එයාලගේ සරුංගයක් තියෙනවා මෙන්න මේක. බවුලෙක් මොකෙද්ද මන්ද අමුතු જાතියක. හැබැයි මාර ලස්සනයි. පැටලලා තියෙන්නේ නම් මේ උඩ පොල් ගහේ තමයි පැටලලා තියෙන්නේ. අර උඩ පැටලලා තියෙන්නේ. අම්මාට හිරේ හරි අර දින්නේ යාළුවනේ. අනේ කොහොම හරි ගත්තොත් ගොඩක් නැත්තම් ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා නෙතුම්ට. අර දින්නේ නෙතුම්ගේ ලබන්න නෙතුම්ගේ පණ්ඩිතශීලී ක්‍රියා හින්දා සරුංගලේ කඩලා ගියා. කඩලලු මේ වීඩියෝ එක ඇති මේ ගහේ තියෙන්නේ ලොකු කොස් ගහකයි ලොකු පොල් ගහකයි අතර තමයි තියෙන්නේ. The next day. ඉතින් අපේ මොණ්ඩ සරුංගලේ අපේ නෙවෙයි මෙයාගේ මොණ්ඩ සරුංගලේ ගහේ රැඳුණා. ඊට පස්සේ වෙන එකක් හෙට දෙන්නම් කිව්වා. වෙන එකක් ඒ අයලාට දෙන්නම් කිව්වා. මේ එයාලා වත්තේ ගහග ඊට පස්සේ අපිට හම්බුන එයාලගේ අන්න අර ඔයාලට වෙන අතන උඩ මාළුවෙක් ඉන්නවා. එයාව හෙට අපිට දෙන්නම් කිව්වා. හරි හොඳයි අයියලා. ඊට පස්සේ අපිට මෙන්න මෙයා මේ මොකෙද්ද කියලා නම් දන්නේ. මොකෙද්ද? බකමූණෙක් වගේ නිකන් ඩ්‍රැකියුලා සීන් එකකුත් තියෙනවා. ඊයේ පෙරේද මේ යව හිටියා. බකමූණෙක් වගේ සීන් එකක් තියෙන්නේ. මේ ඊයේ පෙරේද උඩ යව ඉන්දියා මේ අපිට අලුතෙන් අලවලා ගන්නික පොඩ්ඩ ඉරලා වගේ චුට්ටක් මේ වෙලා මේ හදාගෙන අලවලා යවන්න කිව්වා. හෙට තව එකක් දෙන්නම් කිව්වා. දැන් ඉතින් අපි මෙතනින් අපේ පන්දු ඔතාගෙන මේකත් අරගෙන ගෙදර යනවා. එහෙනම් subscribe කරලා තියාගන්න. මේ සරුංගලේ වීඩියෝ එකක් ඕන නම් subscribe කරන්න. නැත්නම් වීඩියෝ එක දාන්න නැහැ. bye.